දැක්කනේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මෙතන ඇවිල්ලා වඳින ගමන් සිරිපාදෙත් වන්තාගේ අද සිරිපාද තම ස්ථානේ අර පේන ගලාවල කඳු ගැටි පේනවද කස් අසස් වෙනවද නගරේ දුම පිහිටීමක් නේ වටමුල්ල කන්ද ලෝකේ එකම ස්ථානය මේ වගේ කඳු මුදුනක් සෝවාහක වනාන්තරයක් නගරේ ඔයද තියෙන්නේ මතුගම විතරයි මගේ උපන්දිනයට මං කොච්චර පින් කරලාද මේ වගේ ස්ථානයක් හම්බෙලා මේ ස්ථානයේ දකුණු ආසියාවේ උසම හිටපිලි මහන්සේ චෛත්‍ය ශ්‍රීපතුල ජයසිංහ බෝධි අංකුරය දානශාලාව ධර්මශාලාව දට්ටාර කුළුණ අංග සම්පූර්ණ පන්සලක් හැදුවම ඒ ඔක්කොම කරේ පෞද්ගලික අරමුදල රජයෙන්වත් ප්‍රතිපාදනවත් සම්මාදන්වත් පින්කැටේ සල්ලිවත් තරන්නේ නැහැ කවදාවත් ඒවා හාමුදුරු බලා ගන්න ඇති සතුට පින හැමදාම උදේට මේ ස්ථානයට ආවම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතනින් පේන දර්ශනය කොයිතරම් ලස්සනද කැලෑ වැටෙන්නේ බුදුහාමුදුරුවෝ වඩිනවා වගේ ගත ක්‍රියාශීලී මනස හරිම ස්කම්පත් මේ සියලු දේවල් මේ ස්ථානයේ මම ලබා ගන්න නොමිලේ උදේම දැකලා ස්වභාව දහමත් එක්ක ආගමික ප්‍රබෝධේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කිසිම අටේ නායක ලබන්න බැරි සතුටක් මම ලබන මේ ස්ථානයේ මේ මගේ කල්යාණ මිත්‍රයා මාදුර සෝබිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රථම පිළිරුව මමයි හැදුවේ. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මම ධෛර්යවත් කරා. කල්යාණ මිත්‍රේ මේ ලෝකෙ මට හිටු
මාදුරුවාවේ සෝභිත නායක මේ සියලු දේවල් වලට උන්වහන්සේ සහභාගී වුණා. සාදු සාදු. මේ ජයශ්‍රී මහමුදේ අංකුරය මං එනලා රෝපණය කළා අනුරාධපුරේ ඉඳලා වඩම්මලා අවුරුදු 9ක් බලන්න විශේෂත්වය. සාදු සාදු සාදු. ඉතින් මට දැන තියෙන පණිවිඩය තමයි මම ජීවිතේ ජයග්‍රහණය කර පුද්ගලෙක්. මට ඉලක්ක නැහැ. සියලු ඉලක්ක මම සාක්ෂාත් කරගෙන තියෙනවා. හැබැයි බුදුහාමුදුර ළඟට ආවම සාමාන්‍ය මිනිහෙක් වෙනවා. මේ සියල්ල අත්හැර දාලා යන්න ඕනේ කියලා තේරෙනවා. මේ සියලු පින්කම් කරන්න පුළුවන් උනේ මට ඒ සිතුවිල්ල නිසා. මුළු දිස්ත්‍රික්කයේම ගිනි නිවන සේවයක් දුන්නා. පානීය ජලය දෙනවා නොමිලේ. මෙහෙණි ආරාමයක් පවත්වාගෙන යනවා. ඇතුළත් පොදලිගම සමාධි පිළිම වහන්සේ හදලා තියෙනවා. මම ඉගෙන ගත්ත ඉස්කෝලේට පීනුම් තටාකයක් අංග සම්පූර්ණ හදලා දීලා තියෙනවා. මේ සා විශාල ධනස්කන්ධයක් වේදම් කරලා මම තාම නිර්පද්දිතව හොඳින් ඉන්නවා. සතුරු ඉන්නවා. මේ වගේ නම් කල්පනා කරන්නේ. සියල්ල අනිත්‍යයි දුකයි. හැබැයි සුභවාදීව හිතන්න ඕන. ඍණවාදී සිතුවිලි නෑ. දවසක් පිටත් වැඩ කරන දවසක් මරණකම් වැඩ කරන්න තමයි පිළිපෙදලා තියෙන්නේ. සාදු 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 ඔබ වහන්සේ දේශු ධර්මය යාවත් කාලීනයි, තර්කානුකූලයි, මනෝවිද්‍යාත්මකයි, විද්‍යානුකූලයි. සමගල හැකි කිසිම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් නැහැ. සාදු සාදු සාදු.